ඔබට දේව වරප්‍රසාදයෙන් පිරි සුබ දවසක්. මාගේ සිත සමිඳුන් පසසන්න. එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. ගීතාවලිය 103 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. මෑතකදී මට මුණ ගැහුණ කෙනෙක්ගේ නම සිහි කරගන්න ලොකු සටනක් දෙන්න සිද්ධ වුණා. ඒකට හේතුව ඔහු බොහෝ කාලයකින් මා මුණ නොගැසීමයි. අපේ එදිනෙදා ජීවිතයේ කාරණා සමග සමහර අවස්ථාවලදී අපේ ජීවිතයට වැදගත් සම්බන්ධතාවයන් නැත්නම් වැදගත් කාරණා අපි අමතක කරන්න යොමු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපේ ජීවිතයේ වැදගත්ම සම්බන්ධතාවය තිබෙන දෙවියන් වහන්සේත් එක්ක පවා අපිට සමහර කාරණා අමතක වෙන්නට පුළුවන්. විශේෂයෙන් උන්වහන්සේ අපේ ජීවිතයේ ආරම්භයේ සිට මේ දක්වා කර තිබෙන උන්වහන්සේගේ කරුණාවේ උපකාර අපිට අමතක කරන්නට පුළුවන්. අපි ඉන්නේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. මේ ප්‍රශංසා කිරීම සඳහා ලොකු දායකත්වයක් සිද්ධ වෙන උන්වහන්සේ අපි වෙනුවෙන් කළ හැම දෙයක්ම. ඉතින් මෙන්න මේ නිසා අපි උන්වහන්සේට ප්‍රශංසා කිරීම සඳහා අපි අපේ මනස, අපේ සිත අපි ධෛර්යමත් කරන්න තිබෙනවා සහ ඒ සිතට අපි කතා කොට කියන්න තිබෙනවා අමතක කරන්න එපා. උන්වහන්සේ කරපු දේවල් කියලා. ඉතින් ඔබ මම සිටින්නේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. මේ ප්‍රශංසා කිරීමේ කාර්යය සඳහා ඔබ ඔබගේ සිත නිතර සිතට කතා කොට කියන්න ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න කියලා. අනිත් පැත්තෙන් උන්වහන්සේගේ ක්‍රියා නැවත ආවර්ජනය කිරීම කරන කොටගෙන මේ කටයුතු සාර්ථක කරන්න පියවර ගන්න. ස්වාමීන් වහන්සේ ඔබට බලවත් ලෙසත් බහුල ලෙසත් ආශිර්වාද කරනසේ. ඔබට ජේසුස් පීඩයි සුබ දවසක්.